ගොඩාක් වටිනා වීඩියෝ එකක් අරන් අදත් මචං ලයිව් එකෙන් ඔයාලව හම්බ වෙනවා මම. ගැහණු පිරිමි ඕනම කෙනෙක් කැමති සමේ තියෙන අඳුරු පැහැ ටිකක් දුරු කරගෙන සම ලස්සන කරගන්න, සුදු කරගන්න. ඉතින් කෙස් නියපොතු නිරෝගීව තියාගන්න. ගොඩක් වෙලාවට විවිධ බාහිර ආලේපන මගින්, ඒ කියන්නේ ෆෙයානස් ක්‍රීම් මගින් මේ පැහැපත් බව ලබා ගන්න තමයි ගොඩක් වෙලාවට අපි පෙළඹෙන්නේ. ඒ වුණාට අපිට හරියන අපේ සමට හරියන ඒ වගේම බ්ලීචින් අඩංගු නැති හොඳ ෆෙයානස් ක්‍රීම් හොයාගන්න අද වෙළඳපොලේ ගොඩාක් අඩුයි. ඒ වගේම තිබුණත් ඉතාමත්ම මිලාදිකයි. ඉතින් මේ ෆෙයානස් ක්‍රීම් එකකින් අපේ ශරීරයෙන් බාහිර ආලේපන ක්‍රමයකට වඩා අපේ ශරීරයේ මේ මෙලනින් පාලනය කරන ක්‍රමයකින් සුදු වෙන්න පැහැපත් වෙන්න තියෙනවා නම් තමයි ඒක ඉතාමත්ම වටින්නේ. මේ වෙලාවේදී තමයි ග්ලූටතයන් ගැන කියන්න හිතෙන්නේ. ඉතින් ග්ලූටතයන් කියන්නේ ප්‍රබලම ප්‍රතිඔක්සිකාරකයක්. ඒ කියන්නේ ඇන්ටිඔක්සිඩන්ට් එකක්. බොහෝ ප්‍රතිඔක්සිකාරක ආහාර මගින් තමයි අපේ ශරීරයට ලබා ගන්නෙ. නමුත් මේ ග්ලූටතයන් අපේ ශෛලවලම නිපද වෙනවා. ශරීරයේම නිපද වෙනවා. ඉතින් වයස්ගත වෙන විට ඒ වගේම විවිධ හේතුන් නිසා මේ ග්ලූටතයන් නිපදවීම පමා වෙනවා, අඩු වෙනවා, පහත හෙලනවා. ඉතින් මේ ග්ලූටතයන් වලින් තමයි අපේ තරුණකම හැමේ මෙලනින් වර්ණකයේ පාලනය කිරීම සිද්ධ වෙන්නේ. ඉතින් අපේ සම අඳුරු පැහැ කරන පැහැපත් බව අඩු කරන දෙයක් තමයි මෙලනින් කියන්නේ. ඉතින් මේ මෙලනින් වල තියෙනවා ට්‍රයිරොසයිනස් කියලා රසායනිකයක්. ඒක අක්‍රිය කරනවා මේ ග්ලූටතයන්. ඉතින් මේ ග්ලූටතයන් අපේ ශරීරයේ ඉබේම නිපද වුණත් සමහර වෙලාවට මේක වයස්ගත වීම ඒ වගේම විවිධ හේතුන් නිසා මේ ග්ලූටතයන් නිෂ්පාදනය අඩු වෙන්න පුළුවන්. එතකොට අපේ හැම දුර්වර්ණ වෙනවා. ඉතින් මේ ග්ලූටතයන් වර්ධනය කරගන්න පුළුවන් ස්වභාවික ආහාර තියෙනවා. ඒ වගේම තමයි ඉන්ජෙක්ෂන් පෙති වර්ග තියෙනවා. ඉතින් දැන් ගොඩක් ලෝකේ වගේම ලංකාවෙත් මේ ග්ලූටතයන් තියෙන පෙති වර්ග තියෙනවා පැහැපත් කරගන්න ඉහළ මිල ගණන් වලට. නමුත් ඒවෙන් අතුරු ආබාධ තියෙනවා. ඉන්ජෙක්ෂනුත් තියෙනවා. අපි කියන්නේ සුදු වෙන ගහන ඉන්ජෙක්ෂන් එක කියලා. ඒ ග්ලූටතයන් අඩංගු ඒවා. ඉතින් නමුත් මේවෙන් විවිධ අතුරු ආබාධ තියෙනවා. ඉතින් අද මම කියලා දෙන්නේ අපේ මුළුතැන් ගේන් මේ ග්ලූටතයන් හොයාගන්න පුළුවන්, අපේ සැම පැහැපත් වෙන්න හොයාගන්න පුළුවන් දේවල් තියෙනවා. ඉතාමත්ම වටිනවා. හැබැයි මේක හැමදාම ගත්තොත් තමයි අපිට මේකේ නියමිත ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඉඳලා හිටලා දවස් දෙකක් මේක හැදලා බිව්වට අපිට සුදු වීමක් බලාපොරොත්තු වෙන්න බෑ. ඉතින් අපි යමු මේක හදාගන්න බලන්න දැන්. බීට් ඇලයක්, කැරට් ඇලයක්, තක්කාලි ගෙඩියක්, නිවිතිත්තක්. ඉතින් මේ ටික තමයි අරගත්තේ. ඊටාත්ම හොඳ ප්‍රතිඔක්සිකාරී ගුණයක් තියෙන වගේම ග්ලූටතයන් අඩංගු වෙලා තියෙනවා කියන එළවලු වර්ග ටිකක් තමයි මේ තියෙන්නේ. ඉතින් බීට් ඇලෙන් මම කෑල්ලයි අරගත්තේ. එක්කෙනෙකුට මේ වගේ සයිස් එකක් වැඩි. ඉතින් මේ වගේ එළවලු ටිකක් ඔයාලා ගෙනත් තියාගත්තොත් එimhe හැමදාම මේ පානය හදලා බොන්න පුළුවන්. බීට් ඇලේ මේ විදිහට මම සුද්ධ කරගෙන එකකින් කෑල්ලකුත් අරගෙන මේ ටිකත් හොඳට සුද්ධ කරලා සෝදලා අරගෙන ආවා. ඊට පස්සේ කපා ගන්න ඕනේ. මේක බ්ලෙන්ඩ් කරගන්න ලේසි වෙන්න මේ විදිහට මම කපා ගන්නවා. අවශ්‍ය එළවලු ටික ගෙදර තියෙනවා නම් හරියම ලේසියෙන් මේක හදා ගන්න පුළුවන් විනාඩි 5ක් යනකොට. ඊට පස්සේ කපාගත්ත එළවලු ටික මම බ්ලෙන්ඩර් ජායකට දාගෙන අවශ්‍ය වතුර ප්‍රමාණය දා ගන්නවා. දාලා හොඳට බ්ලෙන්ඩ් කරගන්න ඕනේ මේක. තුනීවටම බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. මේ තියෙන්නේ මේ විදියට. ඉතින් මේක පෙරලා බොන්නත් පුළුවන්, නිකන් බොන්නත් පුළුවන්. මම නම් කියන්නේ ඉතින් මේක නිකන් බොන තරමටම ගුණයි, පෙරන්නේ නැතුව. ගොඩාක් තන්තු තියෙනවා. ඒවත් අපේ ශරීරයට අවශ්‍යයි. ඉතින් ටිකක් බොන්න අමාරුයි පෙරන්නේ නැතුව. ඒ වුණාට පෙරන්නේ නැතුව බොන එක තමයි හොඳ. මේක ඔයාලා හැමදාම බොන්න පුළුවන් නම් ඉතාමත්ම හොඳ ප්‍රතිඵල ලැබෙනවා. හැමදාම උදේ වරුවේ මේක බොන්න ඕනේ. හොඳම ප්‍රතිඵල ගන්න. ඉතින් මේකට තක්කාලි දැම්ම හින්දා විටමින් C තියෙනවා හොඳට. අපේ සම පැහැපත් වෙන්න ගොඩාක් වටිනවා ඒකත්. ඔයාලට අවශ්‍ය නම් දෙහි බින්දු දෙක තුනකුත් එකතු කරගන්න. ඉතින් ඔයාලා මේක මාසයක් විතර බීලා බලන්න. ඔයාලගේ සම ඇත්තටම පැහැපත් වෙනවා. ඉතින් ඔයාලගේ අදහස් ලියන්න කමෙන්ට් සෙක්ෂන් එකේ. ඒ වගේම වීඩියෝ එකට ලයික් එකක් දාන්න. channel එකට subscribe එකක් දාලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න. ගිහින් එන්න සුබ දවසක් ඔයාලා සියලුම දෙනාට.